Hello guys. ඔයාලා කැමතිද ලෝකයේ තියෙන පිරිසිදුම ජලාශ වලින් එකක් බලන්න යන්න? එන මාත් එක්ක. Guys අපි highway එකට දාගත්තා. කොහොම හරි දැන් place එකට යන්න අපිට කිලෝමීටර් හරියටම 60ක් තියෙනවා තාම. මං ගෙදරින් එද්දී කිලෝමීටර් 70ක් තිබ්බා. කිලෝමීටර් තව යන්න තියෙනවා 60ක්. මා ලස්සනයි වටපිටාව දැන් මේ කාලේ වින්ට් එක නිව්සීලන්ඩ් වලට වින්ට් එක පටන් ගන්න තියෙන්නේ ගස්වල කොළ හැලීගෙන යනවා රෝස පාට රතු පාට කහ පාට මා ලස්සනයි තව කිලෝමීටර් තියෙනවා කිලෝමීටර් 49ක් තියෙනවා යනවා ඉවරයක් නැහැ කොමාරි කේම්බ්‍රිජ් වලට කිලෝමීටර් තියෙන්නේ හරියට 5යි තව වෝල්ට කිලෝමීටර් 137ක් තියෙනවා රෝඩර් වලට කිලෝමීටර් 90ක් තියෙනවා අපේ ප්ලේස් එකට තව කිලෝමීටර් 49ක් තියෙනවා පැය භාගකින් අපිට ප්ලේස් එකට යන්න පුළුවන් ලස්සනයි මා ලස්සන ප්ලේස් එකක් ඔයාලා බලන්න ගොඩක් මෙහෙ ඉන්න නිව්සීලන්ඩ් ජීවත් වෙන කට්ටිය ගොඩක් දන්නවා ඇති මේ ප්ලේස් එක ගොඩක් දන්නවා මං දන්න තරමින් ගොඩක් අය දන්නවා මේ මමත් යන්නේ මේ ෆස්ට් ටයිම් මට පෙන්වන්න හිතුණා ඔයාලට වීඩියෝ එකෙන් මේ ලංකාවේ ඉන්න අයට මේ ඉන්න ආසාව තියෙන අයට මට හිතුණා පෙන්වන්න ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ගමන යන අතරතුර මට හම්බුණා පොඩි දෙයක් මට ඉතින් ඒක පෙන්වන්න හිතුණා වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලා අහලා තියෙනවද නවසීලන්තයේ ගෙයක් තව තැනකට අරන් යනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ ගෙදර අයිතිකාරයට වෙන තැනකට යන්න ඕන නම් වෙන ප්ලේස් එකකට යන්න ඕන නම් එතනින් ප්ලේස් එකක ඉඳලා ඇති වෙලා නම් තව තැනකට යන්න ඕන නම් එයාගේ එකම ගෙදර අරන් යන්න පුළුවන් කියලා. අහලා තියෙනවද? ඒක තමයි මම පෙන්වන්න හදන්නේ ඔයාලට. මට මේ යන අතරතුර හම්බුනේ මට පාස් කරන් ගියා මම කිලෝමීටර් මට ඒක පෙන්වන්නම හිතුණා. මොකද ලංකා මිනිස්සු දැකලා නැති හින්දා කිලෝමීටර් 20ක් විතර මම හරවගෙන ආයෙ හරවන් ආවා කිලෝමීටර් 18ක් සාපේක්ෂව ආවා තැනට ප්ලේස් එකක් අරගෙන ඕම් බලන්නකෝ මේ ගෙදරක් අරගෙන යන විදිය ට්‍රක් එකක දාගෙන ගෙදරක් අරගෙන යන විදිය සාමාන්‍යයෙන් මේ මිනිස්සු ඉඳපු ප්ලේස් එක ඇති වුණාම ඒවල් මාරු කරනවා මේ වගේ ප්ලේස් එකක් පේනවද දන්නේ ට්‍රක් එකක ට්‍රේලර් එකක් දාගෙන තමයි මේ ගෙදර ගෙනියන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මෙයාලා මේ ගෙවල් එහෙම ගෙනියන්නේ රැයට. ඇත්තටම සාපේක්ෂව මොකද උදේට හවසට ගෙනියන්න බෑ. මොකද මහා ට්‍රැෆික් රෑ සාමාන්‍යයෙන් මේවා රෑ පාන්දර 2-3 අතර තමයි යන්නේ පාරේ අරගෙන. මොකද මේ පාරේ ඉඩ ඒ කියන්නේ ට්‍රැෆික් එක මේ ගවර්න්මන්ට් එකේ ට්‍රැෆික් මේකෙන් වාහන දෙකක් වගේ අරගෙන පොලිසිය වාහන දෙකක් වගේ ඉස්සරහින් තියාගෙන තමයි මේලා ගෙනියන්නේ මේ ගෙවල්. මට ඉතින් පෙන්වන්න හිතුණා එහෙම ගෙනියන ගෙවල්. ඒතර ලංකාවේ මිනිස්සු දැකලා නැහැනේ. ඒතර ඉතින් ලංකාවේ කොහොම ගෙනියන්න බෑනේ. මේ තියෙන එහෙම ගෙනියන ගෙදරක්. ඇත්තටම ඉතින් මේකේ යට ලී බේස් එකක් තියෙන ඔක්කොම බැලුවම ලී බේස් එකක් තියෙන්නේ. ඉතින් අපි දැන් ඇති වල පෙන්වන ප්ලේස් එක ගෙදර දැන් අපි බලන්න ලොකේෂන් එකට යමු. තව කිලෝමීටර් තියෙනවා 48ක් විතර. අපි එනම් ගමන පටන් ගමු ආයේ.
හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අපි තැනට ආවා ගොඩක් ලොකු ක්ලවුඩ් එකක් ඉන්නවා කියලා පේනවා පාක් එකේ පාකින් එකේ වාහනේ පාක් කරා ලොකු ක්ලවුඩ් එකක් ඉන්නවා ඇත්තට මාර සෙනගක් යනවා ඇත්තටම හිතුවේ නෑ මේ වින්ටර් කාලේ මෙච්චර සෙනගක් ඉඳී කියලා අපි යමුකෝ එහෙනම් ගමන මාර ලස්සනයි මේ හිඩන් ප්ලේස් මෙතන ඇත්තටම හිඩන් ප්ලේස් එකක් මේ නිව්සීලන්ත වල මේ ප්ලේස් එක ඇත්තටම ගොඩක් කට්ටිය දන්නේ නැහැ මෙතන පොඩි යට පාරක් තියෙනවා එතන සෙකන්ඩ් හව් වෙන පාලම තියෙනවා ඒ පාලම යටින් පාලම යටින් චුටි පාරක් තියෙනවා කවුරුත් දන්නේ නැහැ මම මේ පාර දිගේ යන්නේ ඇත්තටම මේ පොඩ්ඩක් ලංකාවේ වයිබ් එකක් එනවා ඉඳලා හිටලා මේක තමයි මේ ඇත්තටම මේ ලෝකයේම පිරිසිදුම ජලාශ වලින් එකක් තමයි මේක. ඇත්තටම මේ නිව්සීලන්ත වල පානීය ජලය විදියට බෝතල් ටොන් 70000කට වගේ ජලය ගන්නවා මේකෙන් ලෝකයේම දෙවෙනි තැනට තියෙන්නේ මේ දෙවෙනි තැනට තියෙන හොඳම ජලාශයක් තමයි මේකේ නම බ්ලූ ස්ප්‍රින්ග් කියලා ගැහුවම එනවා Google එකේ බ්ලූ ස්ප්‍රින්ග් කියලා ගැහුවම ගෙනවා පේනවද දන්නේ ඔයාලට ඇත්තටම ඉතින් මා ලස්සන වයිබ් එකක් තියෙන්නේ ගොඩක් කට්ටිය පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මේ ඇත්තටම ලංකාවේ වගේ වුණා නම් මාත් බහිනවා ඇත්තටම මට බයයි බහින්න මේ කොහොමද දන්නේ නැහැ
ඉතින් ප්‍රෙන්ස් මේ දැන්න හරිම මහන්සි කිලෝමීටර්ස් ආවා හරියටම කිලෝමීට 5ක් විතර ඇවිද්දා ඇවිදින්න තියෙනවා මේකේ මම හිතන්නේ මේක ඉවරණකම්ම යන්න දින පාට සීන් මේ යන ඉවරයක් නැහැ ඔක්කොම කෙනෙක්වත් නැති වුණා දැන් මං විතර ඇතර මේ යන්නේ මට තාම මේ කවුරුවත් හම්බුන්නේ නැහැ කිනකොටම හම්බෙනවා පියංගු ඉස්සරහට පේනෝනේ ගස් ටිකක් තියෙනවා කවුරුත් දන්නේ නැති මොකද්ද ගහක් කියලා දන්න අය කමෙන්ට් එකක් දාගෙන යන්න ලස්සනයි ඉතින් අපි ආපු බ්ලූ ස්ප්‍රින්ග් වල තියෙන ගස් జాතියක් තියෙනවා මා ලස්සනයි ප්ලේස් එක view එක අපි යමු තව ඉස්සරහට තව කිලෝමීටර් තියෙනවා දෙකක් යන්න බලමු ඉවර වෙන තැන විශ්මිත දෙයක් තියද කියලා ගිල්ලම් බලමු